ඔව් අපි දැන් මේ පෙන්වන්න හදන්නේ යුරෝපීය රටවල් වල සීතල අධික කාලයේදී කන කෑමක්. මේකට කියන්නේ රක්ලෙට් කියලා. රක්ලෙට් කියලා කියන්නේ මේ වගේ මැෂින් එකක් එකට අවශ්‍ය කරනවා. එතකොට මේකට කැමති චීස් වර්ගයක් මේක හරියම එක තමයි මේකට වෙනම චීස් වර්ගයක් තියෙනවා රක්ලෙට් කියලා. නමුත් ඒකේ තියෙන අර ගොඩාක් ඒ ස්මෙල් එක නැත්තම් ඒ සුවඳ හරි අමාරුයි ගොඩක් අයට. විශේෂයෙන්ම අපි වගේ අයට විශේෂයෙන්ම අපි වගේ සිංහල කෙනා අපි වගේ මේ ආසියාන්ස් වලට තමයි ටිකක් අමාරු එක. ඒ වෙනකොට අපි ආදේශකයක් යොදලා තමයි අපි මේ අද රක්ලෙට් එක හදාන්නේ. මේක සාමාන්‍යයෙන් සැප්තැම්බර්, නොවැම්බර්, දෙසැම්බර්, ජනවාරි වගේ සීතල අධික කාලෙදි තමයි මේ කෑමක විශේෂයෙන්ම අපි කන්නේ. මේ සඳහා අපි සලාඩ් පොඩි සලාඩ් දෙකක් මේ විදිහට අල මේ විදිහට චීස් දාලා මෙන්න මේ වගේ අපිට හදා ගන්න පුළුවන්. අපි පියවරෙන් පියවර ඔයගොල්ලන්ට පෙන්නන්නම් මේ රක්ලෙට් එක මේක දැනගන්න ආසාවෙන් ඉන්න අයට ඔයගොල්ලන්ට මේක කොහොමද කරන්නේ කියලා තමයි මේ පෙන්නන්නේ. දැන් අපි මේ ගුදා කියන චීස් වර්ගය තමයි අපි එකට අද දවසේදී යොදාගත්තේ. මෙතන තියෙන්නේ අල මේ විදිහට අපි මේක ලෑස්ති කරගෙන අපි වහනවා දැන් මේක. ඔව් අපි දැන් මේක වහනවා. වහලා අපි ස්විච් එකක් තියෙනවා මේක දාන්න. ස්විච් එක දාලා අපි මේක ඔන් කරලා පෙන්නන්නම් මේක කොහොමද ආහාරයට ගන්න කියලා. ඉතින් ඔයගලන්ට අලුත් දෙයක් ගන්න තියෙනකොට මේක අලුත් දෙයක් වෙයි කියලා අපි හිතනවා. අපි පියවරෙන් පියවර දැන් මම විනාඩි 5ක් 10ක් විතර වගේ ඉන්න මේ මැෂින් එක ඔන් වෙලා මේක දෙපැත්තෙන්ම රත් වෙලා මේ චීස් එක ඔක්කොම දිය වෙනවා. මේක වෙලා තමයි මේක ආහාරයට ගන්න. රක්ලෙට් එකත් එක්ක ගැලපෙන ආහාර ටිකක් තමයි අද දවසේදී අපි හදාගෙන තියෙන්නේ. ඔයගොල්ලන්ට කැමති ආහාර මේකට යොදාගන්න පුළුවන් ඔයගොල්ලන්ගේ කැමැත්ත අනුව. දැන් ඔබට පෙන්න ආකාරයට පිටතට තඹගෙන තියෙනවා. මේකට ගැලපෙන්න අපි මේ චිකන් වලින් හදලා තියෙන හැම් වගේ જાතියක්. මේකට අපි කියන්නේ පොලේ බ්ලොන් කියලා. චිකන් වලින් හදාගත්ත දෙයක්. චිකන් වින්ග්ස් ටිකක් තියෙනවා. සොසේජස් ටිකක් තියෙනවා. අපිට මේ ස්පයිසස් වගේක් තියෙනවා. මේ වගේම අපි සලාඩ් එකක් හදාගෙන තිනවා. ඔන්ත්‍රක විදිහට නැත්නම් ස්ටාර්ටර් එක විදිහට කියලා කිව්වත් හරි. ඒක තමයි මෙතන තියෙන්නේ. දැන් ඔන්න මැෂින් එකේ අපි අල්ලලා පෙන්නොත් තාම හරියටම පේන්නේ නැහැ. මේක අපි රත් වෙන තමයි තියලා තියෙන්නේ. ඊට පස්සේ පියවරෙන් පියවර අපි ඔයගොල්ලන්ට පෙන්නන්නම් මේක කොහොමද හරියටම ආහාරයට ගන්න කියලා. හදන්න ඔයගොල්ලන්ට මේ තුන්වෙනි පියවර වශයෙන් පොඩ්ඩක් පෙන්නන්න මේ ගැන. මේක හදන ගමන් ඔයගොල්ලෝ බලන්න මේ මොකක්ද කියලා. දැන් අපි යූස් කරනවා මේක ගන්න. දැන් මම පොඩ්ඩක් පෙන්නන්න මේ කොයි වගේද මේක වෙන්නේ කියලා. මම බලන්න දැන් මේ දෙන්නේ මේක දැන් මේක මෙලොවට වීගෙන නා මේක මදි. මම පොඩ්ඩක් උදාහරණයක් විදිහට තමයි ඔයගොල්ලන්ට මේක පෙන්නන්න ගත්තේ. දැන් මේක වටේටම අපි මෙහෙම චීස් මේ ඔයගොල්ලන්ට පේනවා ඇති. මේකම එක විදිහට දාලා තියෙනවා. මම මේක කිව්වත් වගේම මේකේ චීස් අපිට කැමති විදිහට දාගන්න පුළුවන්. නමුත් මේකේ ඇත්තම චීස් වර්ගයට අපි කියන රක්ලෙට් කියලා. මම කලින් කිව්වා වගේ රක්ලෙට් කියන චීස් එකට හැමෝම කැමති නැහැ. මොකද ඒකේ තියෙන ටිකක් අර දරා ගන්න අමාරුම සුවඳක් තියෙනවා. ඒ වෙනුවට තමයි අපි ආදේශකයක් යූස් කරලා අපේ රටට ගලපෙන දේ තමයි අපි මේක හැදුවේ. අපිට තියෙනවා මේ වගේ ලී රන්දේකට පාට තියෙනවා. ඒ වයින් තමයි අපි මේක එළියට දාගෙන අපි පිඟානට දාගන්නේ. අපි ඒක ඊළඟ පියවරෙන් අපි ඔයගොල්ලන්ට පෙන්නන්න. ඔව් අපි දැන් මේ අවසාන පියවර තමයි ඔයගොල්ලන්ට ඉතාමත් ඉක්මනින් පෙන්නන්නේ. මම කිව්වා වගේම මේක එකපාර කරනවට වඩා ස්ටාර්ටර් එකක් සාමාන්‍යයෙන් ප්‍රංශ කටේ භාවිත කරනවා. දැන් ඒක තමයි මේ කරන්නේ. සලාඩ් චුට්ටක් අපි මේ විදිහට තමක ප්ලේට් වලට දාගන්නවා. අපි මේ පෙන්නන්නේ අතරම තමන්ට කියන්නේ නොදන්නාට තමයි අපි අතර මේක අපි කියලා දෙන්නේ හිතුවේ. ලංකාවට මම හිතන්නේ මේ ගෑමක් කොහොමද ගැලපෙන්නේ කියන එක දන්නේ නැහැ. මොකද මේක මම කිව්වත් වගේ අධික සීතල දවස්වල තමයි මේක පොඩක් වලට ආහාරයට ගන්නෙ.
දැන් අපි පෙන්නන්න ඕගොල්ලන්ට කොහොමද රක්ලට් එක එලා තියෙන්නේ කියලා. ඔන්න මේ වගේ පොඩ්ඩක් ගොඩාක් බ්‍රවුන් එකක් වෙන්න ඕනේ. මේ වගේ බ්‍රවුන් වුණාට පස්සේ මම මේ කිව්ව පෙන්නුව විදිහට ලී හැඳි ඒ මැෂින් එකත් එක්ක මෙනවා. ඔන්න ඔය විදිහට ප්ලේට් එකට අපි දා ගන්නවා. ඔයගොල්ලෝ බලනවාදී අපිට වෙන දෙයක් යූස් කරන්න බැරි මොකද කියලා. මොකද චීස් කියන්නේ ගොඩක් දිය වෙලා ඇල්ම જાතියක්. ඒක නිසා අපිට ඇලුමිනියම් දේවල් අපිට පාවිච්චි කරන්න බෑ. ඒක නිසා අපිට මේ ලී කියන පොඩි utensils තමයි අපි මේක සඳහා යොදා ගන්නෙ. ඉතින් ඔයගොල්ලෝ සීසන් කරගන්න පුළුවන් කැමති විදිහට අපි පාවිච්චි කරන්නේ ගම්මිරිස් කුඩු, මිරිස් කුඩු දැන් අර පෙන්නන විදිහට. ඔන්න ඒ විදිහට චුට්ටක් මේව කරගන්නවා. අද අපි පාන් පාවිච්චි කරන්නේ නැහැ මොකද අපි ගොඩක් දේවල් කලින් කෑවා. නමුත් මේකට පාන් කෑල්ලකුත් මම උදාහරණයක් විදිහට මේක පෙන්නුවත් මෙන්න මේ විදිහට තමයි සර්විං එක යන්නේ. ඉතින් අපිට මේ කනකම මම තා පෙන්නන්න. මේ පේනවනේ ඉතාමත් ලස්සනයි. ගොඩක්ම ලස්සන. ඒක බ්‍රවුන් වෙලා තියෙනවා. හරිම සුවඳයි මේ වෙලාවේදී. මේ බලන්න මේ විදිහට තමයි රක්ලට් එක තියෙන්නේ. ඉතින් අපි හිතනවා මේ වීඩියෝකින් ඔයගොල්ලෝ යමක් ඉගෙන ගත්තා කියලා, නොදන්න කෙනෙක් ඉගෙන ගත්තා කියලා. මේක විශේෂයෙන්ම අධික සීතල රටවල් ආහාරයට ගන්න ඉතාමත් ලස්සන පවුලේ ආහාරයක් හැමෝටම පසඳ දෙන්න පුළුවන් ලස්සන ආහාරයක්. ඉතින් බලවට ගොඩාක් ස්තුතියි.